කොස්පතුවේ පසකින් ගලා යයි. දියරැලිවල නාදය අවට පරිසරයේ මිහිරතාවයට බාධා පමුණුවයි. හිරිපොද වැස්සෙන් සහ හමනා සුළඟ නිසා ගහකොළවලට නව ජීවියක් ලැබී ඇත. දෙනවරවත්ත සමහර විට ඔබ මේ නම අසා තිබෙන්නට පුළුවන්. කුරුණෑගල නුවර මාර්ගයේ කුරුණෑගල දෙසින් මාවතකම නගරය පසු කරන විට හමුවන පාලමට ඉදිරියෙන් වම් පසට ඇති මාර්ගයේ ඉදිරියට ගිය විට දෙනවරවත්ත නමින් හඳුන්වන මෙම වතු යාය හමු වේ. ඉතා සුන්දර පරිසරයකට හිමිකම් පාන මෙම ඉඩම අක්කර 12.5ක භූමි ප්‍රමාණයකින් සමන්විත වේ. වයම් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පාලනය වන මෙම ඉඩම මීට වසර කිහිපයකට පෙර අවුරුදු 50කට වැඩි වයසින් සපිරි පොල්ගස් වලින් පමණක් සමන්විත වූ භූමියකි. 2022 වසරේ ඔක්තෝබර් මාස සිට ආදර්ශ කෘෂිභෝග උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමේ මූලික කටයුතු ආරම්භ ඇත. කෙමින් ගෙවී ගිය කාලය සමග අද වන විට කෘෂිකාර්මික දැනුම අවශ්‍ය විවිධ පාර්ශ්වයන් සඳහා දැනුම හා උපදෙස් ලබා දීමට හැකියාව පවතින පරිදි ආදර්ශ ගොවිපළක් ලෙස සංවර්ධනය කර ඇත. මෙම ව්‍යාපෘතිය වයම් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි ප්‍රවර්ධනාංශය මගින් අධීක්ෂණ කටයුතු සිදු කරන අතර ඔවුන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ වර්තමානය වන විට විවිධ ප්‍රභේදයන්ගෙන් යුතු පළතුරු වර්ග හා වෙනත් දුර්ලභ ශාක ප්‍රභේදයන් 100කට අධික ප්‍රමාණයකින් සමන්විතව සස්ත්‍රික කෘෂිභෝග උද්‍යානයක් ලෙස ව්‍යාපෘතියේ අරමුණු ජයගෙන ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ පාලනයට යටත්ව කළමනාකරණ අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ මෙම කෘෂිභෝග උද්‍යානයේ නඩත්තු කටයුතු යාවත් කාලීන වන අතර ව්‍යාපෘතිය යථාර්ථයක් වීම සඳහා සියලුම කාර්ය මණ්ඩලවල උපරිම දායකත්වය ලබාගෙන ඇත. දෙනවරවත්ත අපි දකින මේ අවස්ථාව දක්වා කිනීම සඳහා ප්‍රධාන භූමිකාවක කටයුතු කරන ලබන්නේ ප්‍රධාන කළමනාකාරතුමයි. එතුමා සිය කාර්ය මණ්ඩල සමගින් ලබා දෙන දායකත්වය පිළිබඳව මෙසේ විස්තර කරයි. මේ රැඳී ඉන්නේ මාවතකම දෙනවරවත්ත ආදර්ශ කෘෂිභෝග උද්‍යානයේ. මේ ඇත්තටම මේකේ අරමුණ තමයි ආදර්ශ කෘෂි උද්‍යානයක් විදිහට සංවර්ධනය කිරීම. මේක ඇත්තටම පොල් වත්තක් තමයි තිබුණේ. විශේෂයෙන්ම ගොඩක් වයස්ගත පොල් වත්තක්. අපේ හිටපු ලේකම්තුමන්ලන්ට මේක උමනාවක් තිබුණා මේක ආදර්ශ කෘෂිභෝග උද්‍යානයක් විදිහට සංවර්ධනය කරන්න. විශේෂයෙන්ම විවිධ වර්ගයේ පළතුරු වර්ග, විවිධ වර්ගයේ කෘෂිභෝග වර්ග, එළවලු, පළතුරු ආදී සෑම වර්ගයකම විශේෂයෙන්ම ඥාන උද්‍යානයක් විදිහට ඥාන සංචිතයක් විදිහට මේ සංවර්ධනය කිරීම තමයි ආරමුණ. එතකොට අපි මුලින්ම මේක බාර ගන්නවා දැන් අවුරුදු 2-3කට ඉස්සෙල්ලා මේක නිකම්ම ඉලුක් හැදිච්ච වත්තක් විදිහට තමයි තිබුණේ. දැන් අපි ඒක සංවර්ධනය කරලා විශේෂ පළතුරු වර්ග විවිධ ප්‍රභේද විදිහට අපි මේක සංවර්ධනය කරලා තියෙනවා. ඉදිරියටත් අපි විශේෂයෙන් ගොවීන්ට මේක ආදර්ශයක් වෙන විදිහට මේක බලලා ඉවරලා ඒගොල්ලන්ටත් මේ වගේ වගාවක් කරන්න දැනුමක් ආදර්ශයක් ලබා දෙන්න විදිහට සංවර්ධනය කරන්න ඉදිරියේදී අපි සැලසුම් ගොඩක් ක්‍රියාත්මක වෙනවා. ඉස්සරහට අධිතාක්ෂණික විදිහට අපි පොලි ටනල් තුල නිර්පාංශ වගාව වැනි විවිධ නවීන වගා ක්‍රම ආදර්ශයක් විදිහට පවත්වාගෙන යන්න අදහස් කරනවා. ඒ වගේම ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර් නැත්නම් අපි කියන භූමි පරිබෝධ විකර්ෂක දැල් පාවිච්චි කරලා එළවලු වගාව ඒ දැනටමත් අපි ක්‍රියාත්මකයි. ඒ වගේම පේර වගාව අධිඝනත්ව පේර වගාව. ඇත්තට මේ කියනවා ඒක
පේර වැල් විදියට තමයි සාමාන්‍ය හඳුන්වන්නේ. වැල් විදියට අපි මුණු කරලා අරින ක්‍රමයක්. ඒ විදියටම වැටට අඹ ඒත් වැල් විදියට පැෂන් වගාව වැටටත් පැෂන් වගාව යොදලා තියෙනවා. ඒ වගේම වෙනම පැෂන් වගාවක් විදියට ආදර්ශය කරලා තියෙනවා. ඒ වගේ විවිධ භෝග වගා ක්‍රම, ඒ වගේම විවිධ පාංශු සංරක්ෂණ ක්‍රම වැටි, ඒ වගේ වල මෙතෙන්ට ආවයින් පස්සේ මේ උද්‍යානයට ආවයින් පස්සේ ඕනම කෙනෙකුට මේකේ ආදර්ශනයක් විදියට දැකලා බලලා මේක තියෙන අඩුපාඩු බලලා මේක තියෙන හොඳ බලලා ඒගොල්ලන්ට ඕන විදියට මේක සකස් කරගන්න ආදර්ශයක් දෙන්න තමයි මෙහි අදහස් කරගෙන ඉන්නේ. තවද මේ අපි මේ වගා භූමිය තුල විශේෂයෙන් දැන් මේ ප්‍රදේශයේ ඉන්නේ අපි මාවතගම ප්‍රදේශයේ, කුණා දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රදේශයේ විශේෂයෙන්ම වෙන තැන්වල හැදෙන අපි තුමු නෝරේලිය වගේ තැන්වල ලැබෙන එළවලු වර්ග සහ පළතුරු වර්ග ඒ වගේ දේවල් මෙහි කරන්න පුළුවන්ද කියන ආදර්ශනයත් මෙහි සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි තේ වගා කරලා තියෙනවා මේකේ. උඩින් තේ හැදෙනවා. ඒ වගේ අපිට පුළුවන් ඒ වගේම තම පිටරට වර්ග, පිටරට විදේශ රටවල තියෙන පළතුරු වර්ග අපි ගොඩාක් දැන් බලාගෙන ගිහින් තියෙනවා. අපි ඉල්ලුම් කරලා තියෙනවා. ඒ තියෙන තැන්වල විශේෂයෙන් ඇපල් පවා මේ හැදෙන මට්ටමක් තියෙනවා. මොකද මේ අපිට හැදිච්ච තැන් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ දේවල් වලත් ආදර්ශන මෙහි ඇති කරන්න. අපි මෙහි අන්නාසි වගා විශේෂයෙන් ලොකු වගාවක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට මඤ්ඤොක්කා, කෙසෙල්, ගම්මිරිස් ඒ වගේ දේවල් අපි ඇත්තටම මේකේ ආදර්ශනයක් වගේම විවිධ වගා ක්‍රම වලට හිටවලා ආදර්ශනයක් වගේම ආදායම් උත්පාදනය කරන භෝග විදිහට අපි ඒවා පාවිච්චි කරනවා. මොකද අපි මේ නඩත්තු කරගෙන යනකොට අවශ්‍ය කරන මුදල් උපයා ගැනීමත් මේ මගින්ම සිද්ධ කරනවා. විශේෂයෙන්ම අන්නාසි වගාව, මඤ්ඤොක්කා වගාව, කෙසෙල් වගාව වලින් අපි මේ වෙන විදිහට දැන් අවුරුද්දේ මැද භාගයක් ඇවිල්ලා තියෙන ජූලි මාසෙත් ඉවර වෙගෙන ඉන්නේ. මේ වෙනකොට අපි ලක්ෂ 25ක් පමණ ආදායමක් මේ භෝග වලින් අපි ලබාගෙන තියෙනවා. කළමනාකාරතුමා සඳහන් කළ පරිදි කුරුදු, කෙසෙල්, අන්නාසි, ගම්බිරිස් වාණිජමය වශයෙන් වගා කර ඇති අතර කෘෂි විකර්ෂණ දැල්ලාවරණ තුළ එළවලු වගාවද සිදු කරේ. මෙම සියලු වගාවන් කාබනික වගාවක් ලෙස සිදු කරයි. වගාවන් සඳහා අවශ්‍ය කාබනික පොහොරද ගොවිපළ තුළම නිෂ්පාදනය කෙරේ. සූර්ය බල ශක්ති මෝටරයක් මගින් ජල සම්පාදනය සිදු කරන අතර අක්කර 12.5ම ආවරණය වන පරිදි ජල සම්පාදන පද්ධතියක් ස්ථාපිත කර ඇත. එසේම ප්‍රධාන අරමුණු හා බැඳුණු අවශේෂ අරමුණු රාශියක් ඩෙනවර්වත්ත කෘෂිභෝග උද්‍යානයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය හා බැඳී පවතී. එළවලු, පළතුරු, සුළු වපනයන භෝග හා ඖෂධ පැලෑටි වගා ආදර්ශයක් ලෙස නඩත්තු කිරීම තුළින් භෝග වගා කිරීමට ඇති විභවතාවයන් හා ආර්ථික වටිනාකම් පිළිබඳව දැනුම දීම. විවිධ භෝග වගා ක්‍රම එනම් ජල සම්පාදන, භෝග අධිකනත්ව ක්‍රම පිළිබඳව උපදෙස් ලබා දීම. භෝගයන්හි විවිධ ක්‍රමෝපායන් හා ඒවායේ විවිධත්වය පෙන්වා දීම. දුර්ලභ ප්‍රභේදයන්හි එකතුවක් ලෙස ජාන සංරක්ෂණ නඩත්තු කිරීම. පාරම්පරික සංරක්ෂණ ක්‍රම, ජලාප්‍රවාහන පද්ධති, පාසුකාදන අවම කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ ආදර්ශන හඳුන්වා දීම. එනම් පස්වැටි, කාණු, අකල්, ජෛව වැටවල් ආදී උදාහරණය. භෝග පිළිබඳව දැනුමින්ම විවේකී ස්ථානයක් ලෙස පවත්වාගෙන යාම තුළින් ජනතාව සඳහා මානසික සුවදායී අත්දැකීම් ලද හැකි පරිසරයක් නිර්මාණය කිරීම යන කරුණු ආදර්ශ කෘෂිභෝග උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන් අතර වේ.
මෙම භූමිය තුළම පටකරෝපණ විද්‍යාගාරයක්ද ස්ථාපිත කර ඇති අතර එමගින් නිරෝගී පටකරෝපිත කිසෙල් පැළ නිෂ්පාදනය මේ වන විට සිදු කෙරේ. භෝග වර්ග නාමකරණය කිරීම අපි අලුත්ම තාක්ෂණික ක්‍රමවේදයකට නරඹන්නන්ගේ එනිසා නිරීක්ෂණය කරන්නන්ගේ පහසු දෙස අලුත් ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. ඒක අපි QR කේතයක් මේක පාවිච්චි කරනවා. මෙන්න මෙහෙම අපි දැන් QR කේතය අපි ස්කෑන් කළාම එහෙම ෆෝන් එකෙන් ස්කෑන් කරනවා. අපි QR කෝඩ් එකෙන් ස්කෑන් කරාට පස්සේ දැන් අපිට ස්කෑනර් එකේ එනවා වෙබ් ඇඩ්‍රස් එක. ඒක වෙබ් ඇඩ්‍රස් එකට අපි ක්ලික් කරපුවා ඒ භෝගය පිළිබඳ විස්තර ටික විකිපීඩියා මගින් එනවා ඔක්කොම විස්තර ටික. මාවතගම කෘෂි භෝග උද්‍යානයේ අපි මේක දැන් අවුරුදු 2කමාරක් විතර කාල සීමාවක් තුළ සංවර්ධනය කරගෙන යන්නේ. කර 12 මාර්ගයේ භූමි ප්‍රදේශයක් අපේ ස්ථිර කම්කරුවන් දෙන්නෙක් සහ දෛනික කම්කරුවන් 8 දෙනෙක් තමයි මේ සියලු වගා කටයුතු කරන්නේ. නඩත්තු කටයුතු සේරම 10 දෙනෙක්ගෙන් තමයි මේක කෙරීගෙන යන්නේ. එතකොට දැන් සෑහෙන ලාභ ලබන ආයතනයක් බවට පත් කරගෙන හොඳ මට්ටමකින් පවත්වාගෙන යනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පාලනය වන මෙම ආදර්ශ භෝග උද්‍යානයේ ලේකම්තුමා, සහකාර ලේකම්තුමිය සහ කෘෂි ප්‍රවර්ධන නිලධාරී දෙදෙනෙක්ගේ අධීක්ෂණය යටතේ ඒගොල්ලන්ගේ උපදෙස් මත තමයි මේ කටයුතු සියලු දේ කරගෙන යන්නේ. දැන් ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා තියෙනවා.